ඔයත් සොෆ්ට්වෙයාර් එන්ජිනියර් කෙනෙක්ද? එහෙමත් නැත්නම් මෘදුකාංග ඉංජිනේරුවෙක්ද? ඔයාගේ ප්‍රොඩක්ට් එකටත් එහෙමත් නැත්නම් ඔයාගේ සොෆ්ට්වෙයාර් එකටත් AI ඉන්ටිග්‍රේට් කරගන්න සිහින දකින කෙනෙක්ද? එහෙමත් නැත්නම් ඔයාගේ ප්‍රොඩක්ට් එකට මේ වෙද්දිත් AI ඉන්ටිග්‍රේට් කරපු කෙනෙක්ද? ඔයාගේ අවශ්‍යතාවය මත ඔයා AI මොඩල්ස් කිහිපයක් භාවිතා කරන්න වෙලා තියෙන වෙන්න පුළුවන්. එහෙමනම් API keys ගොඩක් මැනේජ් කරන වෙන්න පුළුවන්. ඊට අමතරව code bases SDKs මොඩල් එකෙන් මොඩල් එකට වෙන වෙනම හසුරවනවා වෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් bill payments ගොඩක් තියෙනවා වෙන්න පුළුවන්. ඉතින් මේ වගේ AI ඉන්ටිග්‍රේට් කරගන්න ගියාට පස්සේ ඔයාලට ඇති වෙන ගැටලු ගොඩකට විසඳුමක් විදිහට Idea Mart වලින් Omni AI අරන් ඇවිත් තියෙනවා. ඉතින් අද අපේ සූදානම Omni AI ගැන කතා කරමු. ඔයාගේ ප්‍රොඩක්ට් එකට රියල් ටයිම් හිතන්න දකින්න පුළුවන් වුණා නම් කොච්චර හොඳයිද? අවුරුදු කිහිපයකට කලින් මේක විද්‍යා ප්‍රබන්ධයක් වෙන්න ඇති. හැබැයි තවදුරටත් මේක විද්‍යා ප්‍රබන්ධයක් වෙන්නේ නැහැ. ඇයි මම එහෙම කියන්නේ? AI ආටිෆිෂල් ඉන්ටෙලිජන්ස් එහෙම නැත්නම් කෘත්‍රිම බුද්ධිය භාවිතා කරන එක වෙනදට වඩා ගොඩක් පහසු වෙලා තියෙනවා. සංඛ්‍යාත්මකව කිව්වොත් එහෙම AI භාවිතය API ඔස්සේ ආසන්න වශයෙන් පසුගිය වසර තුල සිට 800කින් විතර වැඩි වෙලා තියෙනවා. ඉතින් AI භාවිතා කරන එක මෙච්චර ලේසි වෙලා තියෙන කාලේ ගොඩක් දෙනාට තියෙන ප්‍රශ්නය තමයි කොහොමද ප්‍රොඩක්ට් එකකට AI ලේසියෙන් ඉන්ටිග්‍රේට් කරගන්නේ කියන එක. ඔයා OpenAI වෙතින් ගෙනෙන GPT මොඩල්ස් වලට කැමති වෙන්න පුළුවන් එහි විස්තර කිරීමේ හැකියාව නිසා. ඔයා Google ලගේ Gemini මොඩල්ස් වලට කැමති වෙන්න පුළුවන් එහි තාර්කන ශක්තියයි එයාගේ තියෙන වේගයයි නිසා. ඒ වගේම තමයි ඔයාගේ ප්‍රොඩක්ට් එකේ අවශ්‍යතාවය මත ඉමේජ් එකක් ජෙනරේට් කරගන්න, වීඩියෝ එකක් ජෙනරේට් කරගන්න ඔයා වෙනම AI මොඩල්ස් භාවිතා කරනවා වෙන්න පුළුවන්. ඉතින් මේ වගේ AI මොඩල්ස් කිහිපයක් භාවිතා කරනකොට ඔයා මේකට කෝඩ් බේසස් වෙන වෙනම භාවිතා කරනවා වෙන්න පුළුවන්. ඉතින් කෝඩ් බේසස් වැඩි වෙන්න මෘදුකාංග ඉංජිනේරුවෙක් විදිහට ඔයා කෝඩ් කරන්න වැය වෙන කාලය වැඩි වෙනවා. ඒ වගේම තමයි මේ AI මොඩල් එකෙන් මොඩල් එකට ඔයාට වෙන වෙනම API keys handle කරන්නත් වෙනවා. ඊටත් අමතරව ඔයා මේ කෝඩ් කරන එක SDK එකක් භාවිතා කරලා තියෙනවා නම් ඔයාගේ කෝඩ් එකට වැඩිපුර SDKs import කරගන්නත් සිද්ධ වෙනවා. ඊටත් අමතරව මේ APIs වලට billing dashboards ඔයාට වෙන වෙනම AI මොඩල් එකෙන් මොඩල් එකට මැනේජ් කරන්නත් වෙනවා. ඉතින් මේ වගේ මැනේජ් කරන්න ගොඩක් තිබ්බහම ඔයාට ප්‍රොඩක්ට් එක හදනවට වඩා කෝඩ් කරන එකට වැඩිපුර කාලයක් යොදවන්න වෙනවා. අපි මේකට කියනවා ෆ්‍රැග්මන්ටේෂන් ට්‍රැප් කියලා. ඒ කියන්නේ අපි සතුව භාවිතා කරන්න ඕන වෙන බුද්ධිය තියෙනවා. හැබැයි ඒ බුද්ධිය තියෙන්නේ තැන් තැන්වල විසිරෙලා. ඉතින් මෙතනදි වෙන්නේ ඔයාගේ ප්‍රොඩක්ට් එකට අවශ්‍ය වෙන ෆීචර් එකක් ඩෙවලොප් කරන්න අවශ්‍ය වෙන කාලය ඔයාට කෝඩ් කරන්න ආයෙත් යොදවන්න වෙන එක. අපි දැන් කතා කරමු AI මොඩල් එකක් API එකක් ඔස්සේ භාවිතා කරද්දී තවත් වැදගත් වෙන දෙයක්. ඒ තමයි ඔබ්සර්වබිලිටි. සාමාන්‍ය API එකක් භාවිතා කරද්දී රික්වෙස්ට් එකකට රෙස්පොන්ස් එකකට සමහර විට වේදමක් නැති වෙන්න පුළුවන්. හැබැයි අනිවාර්යයෙන්ම AI මොඩල් එකක් API එකක් ඔස්සේ භාවිතා කරද්දී හැම රික්වෙස්ට් එකකටම හැම රෙස්පොන්ස් එකකටම වේදමක් තියෙනවා. අපි මේ කොස්ට් එක මැනේජ් කරන්නේ ටෝකන්ස් කියන දේ භාවිතා කරලා. ඉතින් ඔයාට බලන්න ගන්න පුළුවන් වෙන්න ඕනේ ඔයාගේ ප්‍රොඩක්ට් එකෙන් කොහොමද මේ ටෝකන්ස් රික්වෙස්ට් එකෙන් රික්වෙස්ට් එකට AI මොඩල් එකෙන් මොඩල් එකකට හරියට වැය වෙන්නේ කියලා. මොකද එහෙම නැත්නම් ඔයාගේ ප්‍රොඩක්ට් එකේ AI මොඩල් එකෙන් ලීක් එකක් තියෙනවා වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාගේ ප්‍රොම්ප්ට් එක තවදුරටත් ඔප්ටිමයිස් කිරීමේ හැකියාවක් තිබිලා තියෙනවා වෙන්න පුළුවන්. ඉතින් ඒකයි ඔබ්සර්වබිලිටි අනිවාර්යයෙන්ම ඔයා AI මොඩල් එකක් ඉන්ටිග්‍රේට් කරගන්න නම් ඔයාට අවශ්‍යම වෙන්නේ. ඒ විතරක් නෙවෙයි. ඔයා තවත් APIs භාවිතා කරනවා වෙන්න පුළුවන්. SMS යවන්න, එහෙම නැත්නම් USSD එකක් යවන්න, එහෙම නැත්නම් වෙනත් දෙයකට ඔයා AI මොඩල් එකත් එක්ක ඔයාගේ API එකක් ඉන්ටිග්‍රේට් කරලා තියෙනවා වෙන්න පුළුවන්. ඉතින් මේ ඔක්කොමත් එක්ක අපිට ඕන වෙලා තියෙන්නේ තවත් AI මොඩල් එකක් නෙවෙයි. මේ AI මොඩල්ස් ඔක්කොම පාලනය කරන්න පුළුවන් ක්‍රමවේදයක්. අන්න ඒකටයි Omni AI හදලා තියෙන්නේ. එහෙනම් Omni AI කියන්නේ මොකක්ද? Omni AI කියන එක සරලව ගත්තොත් එහෙම මේ තැන විසිරලා ගිහිලා තියෙන AI API management එක තැනකට ගන්න tool එකක්. හැබැයි Omni AI කියන්නේ තවත් එක AI tool එකක් නෙවෙයි. Omni AI කියන්නේ ලෝකේ තියෙන ප්‍රමුඛතම AI models ගොඩකට ඔයාලට access ගන්න පුළුවන් කේන්ද්‍රස්ථානයක්. ඔයාට අවශ්‍ය වෙන්නේ GPT model එකක් වෙන්න පුළුවන්, Gemini model එකක් වෙන්න පුළුවන්, Claude model එකක් වෙන්න පුළුවන්, එහෙම නැත්නම් image generation model එකක් වෙන්න පුළුවන්. මේ ඕන model එකක් ඔයාට Omni AI ඔස්සේ access කරගන්න හැකියාව තියෙනවා. ඉතින් අපි බලමු Omni AI වල තවත් විශේෂතා මොනවද තියෙන්නේ කියලා. පළවෙනි එක තමයි Unified Billing Capability එක කියලා කියන්නේ. ඉතින් Omni AI ඔස්සේ ඔයා භාවිතා කරන්න බලාපොරොත්තු වෙන API එකකින් API එකට එහෙම නැත්නම් AI මොඩල් එකකින් මොඩල් එකට වෙන වෙනම බිල්පත් ගෙවන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඊටාම සරලව එකම තැනකින් ඔයාට තනි කාඩ් පේමන්ට් එකකින් ඔයා බලාපොරොත්තු වෙන සියලුම APIs වලට සහ සියලුම AI මොඩල්ස් වලට ගෙවීම් කටයුතු ඉවර කරන්න පුළුවන්.
ඒවගේම තමයි ඔම්නිය කියන්නේ ඕපන් AI කම්පැටබල් සර්විස එක. එතකොට ඔයාගේ ප්‍රඩක්් එක දැනටමත් ඔයා හදලා තියෙන ඕපන් AI කම්පැටබල් විදිහට නම් ඔයාට තවදුරටත් කෝඩ් කරන්න ඕන වෙන නැහැ ඔම්නිය ඉන්ටිග්‍රේට් කරන්න. ඕපනේ වල ලබාදිල තින එන් පොයින්ට එක සහ API කියක ඔම්නිය එන් පොයින්ට එකට සහ API කියකට මාරු කිරීම තුළින් ඔයාට ඔම්නියයි වගේ ප්‍රඩක්ටකට සරලම ඉන්ටිග්‍රේට් කරගන්න පුළුව. ඒවගේ තමයි රියල් ටයිම් ගවනස්. ඔම්නිය ඔස්සේවාට ලැබෙනවා ඉතාමත් යාවත් කාලයට වෙන ඩෑශ් බෝඩ් එක මේ ඩෑශ් බෝඩ් එක ඔස්සේ ඔයාලට බලාගන්න පුළුවන් වගේ ප්‍රඩක්් එකෙන් කොච්චර ටෝකන්ස් ප්‍රමාණයක් රියල් ටයිම් වැෑ කරනවාද කිය. ඉතින් මේකත් ඔස්සේවාට ස්මාර්ට් ඩිසිෂන්ස් ගන්න පුළුවන් වගේ ප්‍රඩක්් එක තවදුරටත් ඔප්ටිමයිස් කරගන්න කොහොමද කියලා. ඒවගේම තමයි ඔම්නිය කියන අයිඩියමාට ඔස්සේ වලට ලැබෙන සවිස. ඉතින් ඔයාලා හදාගන්න එකකවුන්් එක තුළින් ඔයාලට ඔම්නිය විතරක් නෙවෙයි අයිඩියමාට ඔස්සේ තියෙන සියලුම APIs භාවිතා කිරීමේ හැකියාව ලැබෙනවා. ඉතින් ඇයි මේක වැදගත්තේ? ඔම්නිය ඉන්ටිග්‍රේට් කරහම ඔයාට ප්‍රඩක්ට් එක ඇතුළේ වැඩක් කරන්න කොහොමද කියන එක හිතන්නේ නැතුව වැඩේ කරන්න කොහොමද කියන එකට හිතන්න වැඩිපුර වෙලාවක් යොදවන්න පුළුවන්. ඉතින් අපි විශ්වාස කරන්නේ අනාගතයේ වටිනා ප්‍රඩක්ෂ දන්න වැඩිපුරම API කීස් තියෙන නෙවෙයි මේ වගේ බුද්ධිමත් මෙවලම් පලදායෝ භාවිතා කරනයට. ඉතින් ඔම්නිය හදල තියෙන්නේ ඔයා වගේ දක්ෂ ව්‍යවසායකැන වෙන සංකරන දේවල් සරල කරලා මිනිස් ජීවිතවලට වටිනාකමක් ගෙන දෙන නිෂ්පාදන නිර්මාණය කරන්න. ඉතින් වේගෙන් ගොඩනගන්න බුද්ධිමත ගොඩනගන්න ඔම්නිය ඔස්සේ වාය ගමන ආරම්භයි. අපි ඊළඟ කොටසෙන් බලමු කොහොමද ඔම්නිය ප්‍රොජෙක්ට් එකක් හදලා ඔයාගේ ප්‍රොඩක්ට් එකට ඔම්නිය ඉන්ටිග්‍රේට් කරගන්න කියලා.